ස්ටෝරි එක. මම ශ්‍රී ලංකා අනුශාසන සංගමයේ නියෝජනය කරන මාතෘ දිස්ත්‍රික්කයේ දකුණු පළාත් භාරව මම වැඩ කරනවා. මම තමයි ලංකාවේ වැඩිම ප්‍රමාණයක් ඇස් අරගෙන වෙන අයට බද්ධ කරන්න ඇස් යවන්නේ මම. ඒ වගේම අපි හාමුදුරුවනේ අද විශේෂ දවසක් මතක තබන්නේ අනගාരിക ධර්මපාලතුමාගේ ජන්මදිනය. ඒක නිසා මම විශේෂයෙන්ම ඇත්තටම උගත්කරවට අපේ ප්‍රවෘත්තන වෙනකොට පරක්කු වෙනවා. මොකද මම හොස්පිටල් එකට ගිහිල්ලා ස්ක්‍රීන් එක බලලා තමයි ඉන්නේ. අද එහෙම දැන් ඉක්මනටම ආවේ. අද විශේෂ දවසක් අනගාരിക ධර්මපාල ජන්මදිනය නිසා මම හරි කැමතියි අපි පවුරුත් එක්කලා අනගාരിക ධර්මපාල ජන්මදිනය පොඩ්ඩක් සිහිකරනවා නම් හරි කැමතියි මාත් ගෞරවයෙන්
මේ මොහොතේ ඉඳලා මගේ S2 දන් දීලා තියෙන්නේ. මම මැරුණත් මට ප්‍රශ්නයක් නැහැ. මගේ S2 මුළු ශරීරෙම මම දන් දීලා තියෙන්නේ කියලා ආඩම්බරෙන් අපි ඉන්නවා. ඒක නිසා තමයි අපි මේ ලියාපදිංචි කිරීමක් කරන්නේ. ඒතරම් විශේෂ දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ගේ නම, ඥාතීන් දෙන්නෙක්ගේ නම දෙක ඒව විතරයි අවශ්‍ය වෙන්නේ. ඒක මේ අපේ මිනිස්ටර්ගේ කරනවා. ඊට අමතරව අපි ඇහි සුද තියෙන කට්ටිය නම් තෝරගෙන පහුගිය දවස්වල අපි මාතර රෝහලේ 400ක් නොමිලේ ඔපරේෂන් කරලා දුන්නා දවස් දෙකකට. දැනට ඉන්දියට කරන වැඩසටහන් වලට සම්පූර්ණ නොමිලේ කරලා දෙනවා. මොකද ECG එකේ විපාක නැත් රිපෝට් එකක් ගන්න ඕනේ නැහැ කොහෙන්වත්. අපි සම්පූර්ණ නොමිලේ කරලා දෙනවා ඒක. පිට ප්‍රයිවට් පුද්ගලිකව කරන්න ගියොත් 1,20,000ක් යන දෙයක්. මාතලදී කරලා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මාතල එක සැරයක් 400ක් කරපු නිසා මට මේක මාතලට ආපහු ලැබෙන එකක් නෑ. මොකද මුළු ලංකාවේම අංශික නියෝජිතයෙක් ඉන්නවා. හැමෝටම මේ වැඩසටහන දෙන්න ඕන. අමුරු පිටියට ඔහු ඒ වගේ පැත්තකට මම ඉල්ලලා තියෙනවා වෙනම හොස්පිටල් එකක් නම් කරලා. එහෙම නැත්නම් තමන් වියදම් කරගෙන යන්න පුළුවන් නම් අපි ශ්‍රී ලංකා අක්ෂදාන සංගමයේ ඔපරේෂන් කරනවා. වස්තුලිය තමන් වියදම් කරගෙන දෙසරයක් යන්න ඕන. ඒක ඔපරේෂන් එක කරලා දෙන්න පුළුවන්. ඒකට දැන් මෙතෙන්දී ඇහි සුද තියෙන කට්ටිය ඉන්නවනම් අපි ඒක තෝරලා ගන්නවා. මේ වගේ වැඩසටහනක් තමයි අපි කරන්නේ. විශේෂයෙන් ඉතර ප්‍රාදේශීය ඒකකාරයන් සමග අපි වැඩසටහන් 3-4ක්ම කරා. මේක බොහොමත්ම ස්තුති වෙනවා මේ වගේ වැඩසටහනක් කිරීම පිළිබඳව. මොකද කන්නාඩියට වැඩිය මම බලාපොරොත්තු වෙන්නේ ඇහි තත්ත්වය ගැන. අපි ඇහැ ගැන අපි දන්නේ නැහැ. මේක ගැන දැනුවත් වීම. මොකද සමහරු එක ඇහෙන් බලන්නේ දන්නේ නැහැ මගේ එක ඇහෙන් පේන්නේ නැද්ද කියලා. ඒ ටික ඔක්කොම චෙක් කරගන්න පුළුවන්. වෙන විශේෂ මොනවා හරි දෙයක් අහන්න තියෙනවා නම් ඇස් දන් දීම, පටක දන් දීම, ශරීර දන් දීම සහ ඇහි සුද ඉවත් කිරීම ගැන අහන්න. එහෙම නැත්නම් මම මෙතන ඉන්නවා කතා කරන්න පුළුවන් ඕන දෙයක්. අපි ඉදිරියට මේ වගේ වැඩසටහන් කරගෙන යමු. අපි හැමෝටම බොහොමත්ම කැමතියි. මොකද පන්සල් ආශ්‍රිතව මේ වගේ වැඩසටහන් කරගෙන යනවා නම් ඒක ඇත්තටම ලොකු දෙයක්. මොකද අපිට නැති වෙලා යන්නේ මේක. ටිකකලක් යනකොට අපි කියන මේ සිංහල බෞද්ධයෝ නැති වෙන්න හදන රටක මම ආසයි මේ අම්මලා තාත්තලාගේ දරුවෝත් එක්ක හරි පොඩි දරුවෝත් එක්ක හරි පොඩි ළමා වැඩසටහන් හරි එයාලට සමහර වෙලාවට කරගන්න කවුන්සිලින් ඕන. එහෙම වැඩසටහන් ඕන අපි ගාව තියෙනවා. අපිට ඒක සම්පූර්ණ නොමිලේ කරලා දෙන්න පුළුවන්. මේව පන්සල ගමයි පන්සලයි මුල් කරගෙන කරන ඕනම වැඩසටහනකට. මොකද අර පොඩේ තියෙන්නේ මගේ දුරකථන අංගයේ මොනික් එකට කතා කරන්න. මොකද අපේ ඉන්නවා ළම්වල අඩු ආදායම්ලාභී උපත් දරුවෝ ඉන්න ඉගෙන ගන්න මුදල් නැති පොත්පත් ගන්න නැති කිසිම රටකින් ආදායම් දෙවිලි. එහෙම ඕනම දෙයක් අපි අපේ දරුවෝ කරන්න කියන දෙයක් කරන්න තොරතුරු වෙවි. මම මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.